සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලානර්ස්ගේ YouTube channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ වලට පේන නයි මිරිස් වගාව මම පොඩි පැලයක් තමයි හිටුවේ. ඒ වීඩියෝස් වලට මම අරන් ඇවිල්ලා තිනවා. ඔයාලා ඒ වීඩියෝස් බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් උත් බලන්න. එන්නේ පොඩි පැලේ තමයි යාළුවනේ. මෙන්න මේ දැන් මාසයක් විතර පමණ වයස ඇති මෙන්න මේ වගාවේ තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අපි මේවට යෙදුවා රසායනික පොහොර යෙදුවා. ඊට පස්සේ කාබනික පොහොර යෙදුවා. ඊට පස්සේ අපි මේවට කෘෂි රසායනික ද්‍රව්‍ය යොදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලස්සනට තියෙනවා. මෙන්න මේ වගාව ලස්සනට තියෙනවා. මෙන්න මෙහෙම යාළුවනේ තිබුණාට මෙන්න මේකේ මේ විදිහට රිකිලි ආවම මෙන්න මේකේ පළදාව අඩු වෙනවා. පළදාව අඩු වෙනවා. කෘමි ගහණය වැඩි වෙනවා. එන්නේ ඒ නිසා මෙන්න මේක නිවැරදිව අපි කප්පාදු කරගන්න තමයි යන්නේ. එහෙනම් යාළුවනේ අපි බලමු කොහොමද කප්පාදුව නිවැරදිව සිදු කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගාව හොඳට තියෙනවා. මෙන්න මේ වගාවෙන් මම දැන් පැලයක් තෝරගන්න ඔයාලට කප්පාදු කොහොමද කරන්න කියලා දෙන්න. මෙන්න මේ පැලේ අපි තෝරගමු. මෙන්න මේ වැඩේට අපි මෙන්න මේ පැලේ තෝරගමු. මෙන්න මේ පැලේට මාසයක් පමණ තමයි වයස ඇති පැලයක් තමයි මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ පැලේ වලට පේනවා ඇති මෙහෙම කොළ ඉවලා තියෙනවා. ඒ කියන්නේ පහළ ඉඳන් උඩටම කොළ ඉවලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ පොඩි පොඩි රිකිලි තියෙනවා. මෙන්න මේවා පොඩි පොඩි දිය රිකිලි මෙන්න මේ පැලේ කඳ දෙපැත්තෙන් තියෙනවා. අපි මේක දැන් බලමු කොහොමද නිවැරදිව කප්පාදුව කරගන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ කතුරක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දිලිර්නාශක අවශ්‍ය වෙනවා. මෙන්න මේකේ නම ක්ලෝරොතැනිල්. මෙන්න මේ දිලිර්නාශක වෙනුවට ඔයාලට මැන්කොසෙප් ගන්න පුළුවන්. ඊට පස්සේ කැබ්‍රියෝ টොප් වගේ දිලිර්නාශක ගන්නත් පුළුවන් මෙන්න මේ වැඩේට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වතුර වීදුරක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වතුර භාජනයේට ඔයාලා දිලිර්නාශක කවලම් කරගන්න. ඒ කියන්නේ අවශ්‍ය අනුපාතයට මෙන්න මේකේ ලේබල් එක ගහලා තිනවා දාන්න ඕනි ප්‍රමාණය. එන්නේ ප්‍රමාණයට දාලා ඔයාලා මෙන්න මේක කවලම් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දිලිර්නාශකය හදාගෙන ඔයාලා කප්පාදුවට කලින් මෙන්න මේ කතුර මෙන්න මේ දිලිර්නාශකේ හොඳට ඩිප් කරලා ගන්න. ඊට පස්සේ ඔයාලා එහෙම ඩිප් කරලා අරන් ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ පැලේ තියෙනවා. මෙන්න මේ පැලේ මේ විදිහට තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේකේ කොළ ඇවිල්ලා තියෙනවා. ආයෙ රිකිලි ඇවිල්ලා තියෙනවා. ඔයාලට මෙන්න මේ පේනවද දන්නේ මෙන්න මේකේ කඳ මෙහෙම ප්‍රධාන කඳ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කඳ දෙකට බෙදෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් දෙකට බෙදෙන තැනක් තියෙනවා. මෙන්න මේ යටිමුත් මේ රිකිලි එනවා. ඒ රිකිලි නෙවෙයි. මෙන්න මේක ප්‍රධාන වශයෙන් දෙකට බෙදෙන තැනක් තියෙනවා. එන්නේ දෙකට බෙදෙන තැන මෙන්න මේ පොඩි මල් පොට්ටුත් තියෙනවා. ඉතින් ඔයාලට අඳුර ගන්න පුළුවන් ඕනම පැලයක මෙන්න මේ විදිහට තැන් දෙකට බෙදෙන තැනක් තියෙනවා. මෙන්න මෙතනින් පහළ තමයි අපි කප්පාදුව කරන්නේ. දැන් මේක මාසයක් විතර වයස ඇති පැලයන් නිසා අපි මේකේ සම්පූර්ණ කප්පාදුව කරන්නේ නැහැ. මේකේ අඩක් තමයි අපි කප්පාදුව සිදු කරන්නේ. දැන් මෙන්න මේ පැලේ අපි ගත්තම ඔයාලට පේනවා ඇති මෙන්න මේ පහළ අංකුර තියෙනවා. මෙන්න මේ රිකිලි ඔයාලට මෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම කපලා අයින් කරගන්න පුළුවන්. ඔයාලා සැලකිලිමත් වෙන්න මේ කප්පාදුව සිදු කරද්දී මෙන්න මේ රිකිලි වල ගහ ළඟින්ම කපලා දාන්න මෙන්න මේ රිකිල්ල. මොකද දන්නවද? දැන් ඔයාලට මම තව එකක් පෙන්වන්නම් කරලා. දැන් මෙන්න මේ පොඩි රිකිල්ලක් තියෙනවා. දැන් මේ කොලෙත් අපි කඩලා අයින් කරගමුකෝ. දැන් මෙන්න මෙහෙම තියෙනවා නම් දැන් ඔයාලා මෙන්න මේ ගානට විතර ටිකක් දුර තියලා මෙන්න මේක කපලා දැම්මොත් මෙන්න මේකෙන් දිලීර ඇතුළු වෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ මේක ඉක්මනින් දිලීර ඇතුළු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තුවාලේ දැන් මෙතන කැපුම් තුවාලේ මෙන්න මේ පැලේ ඉක්මනට සනීප කරගන්න. ඒ කියන්නේ ඉක්මනට වේල්ලා යන්නේ නැහැ. දැන් මේක ළඟින්ම මෙන්න මෙහෙම කඳ ළඟින්ම කැපුවම මේ කැපුම් තුවාලේ ඉක්මනට මෙන්න මේ පැලේ විසින්ම මේක සනීප කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන වහ ගන්නවා. වහ ගත්තට පස්සේ මෙතෙන් දිලීර ඇතුල් වෙන්නේ නැහැ. ඔයාලා අර විදිහට කපන්න එපා. ඉඩ තියලා කපන්න එපා. මේ කොළ වුණත් මෙන්න මේ විදිහට දුරින් කපන්න එපා. එහෙම කරොත් දිලීර ඉක්මනට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එන්න ඒක ගැන සැලකිලිමත් වෙලා මෙන්න මේ විදිහට රිකිලි ටික කොළ රිකිලි දෙකම මෙන්න මේ විදිහට කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලා භාගයක් විතර අයින් කරගන්න. ඒ කියන්නේ මේක පළමු කප්පාදුව නිසා ඔයාලා මෙන්න මේ විදිහට භාගයක් විතර අයින් කරගන්න. ඔයාලට මේ ප්‍රධාන බෙදෙන තැනින් පහළ තියෙන රිකිලි ඔයාලා ඔක්කොම අයින් කරගන්න. රිකිලි අයින් කරගත්තට ඔයාලා කොළ මෙන්න මේ ගහෙන් හරි අඩක් විතර යට ඉඳන් හරි භාගයක් විතර
ඔයාලා රිකිලි ටික අයින් කරගන්න. ඔක්කොම අයින් කරගන්න එපා. උඩ ඉඳන් භාගයක් විතර කොළ ටික තියාගන්න. රිකිලි ඔක්කොම අයින් කරගන්න. එන්න මේ විදිහට දැන් අපි කප්පාදුව මෙන්න මේකේ පැලේ සිදු කරලා ඉවරයි. මෙන්න මේ විදිහට කප්පාදුව සිදු කරන්නේ සාමාන්‍යයෙන් මාසයකමාරක් වයස ඇති පැලයකට තමයි. ඊට පස්සේ අපි මේක දෙවෙනි කප්පාදුව කරනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ ආයෙ රිකිලි එනවා. එන්නේ රිකිලිත් අපි කප්පාදු කරන්න ඕනේ. දෙවෙනි කප්පාදුවේදී අපි මෙන්න මේ ප්‍රධාන තැනින් පහළ ඔක්කොම ටික මෙන්න මේ කොළයි රිකිලි ඔක්කොම ටික අයින් කරනවා. මම ඒක ඔයාලට ඉස්සරහා වීඩියෝ එක පැහැදිලිව අරන් එන්න. අපි බලමු එතකොට ඒක කොහොම සිදු කරන්න කියලා. දැන් අපි මේකේ රිකිලි ටික කොළ ටික කප්පාදුව සිදු කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට දැන් මම මෙන්න මේක දිලිරනාශක මෙන්න මේ විදිහට හදාගන්න කියවනේ. ඊට පස්සේ මෙන්න මේ දිලිරනාශකේ ආය ඔයාලා ඩිප් කරගන්න මේකේ. හොඳට ඩිප් කරගෙන ඔයාලා ඊළඟ පැලේට ආය මෙන්න මේ විදිහට කප්පාදු කරගන්න. ඊට පස්සේ දැන් හදිසිය මොකද දන්නවද? දැන් මේකේ දැන් දිලීර රෝගයක් හැම තිබුණා. මෙන්න මේ කතුරෙන්නේ දිලීර ගෑවිලා ඊළඟ පැලේටත් ගිහිල්ලා ඊළඟ පැලේ හානි වෙන්න පුළුවන්. එහෙම ගියොත් ඔයාලා හිතන්න මේ වගේ ලොකු වගාවක් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි එන්නේ විදිහට මෙන්න මේ කතුර හැම වෙලෙම ඩිප් කරලා ගන්නෙ. ඔයාලට දැන් මේක කතුරකින් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් තව පැලයකට අපි අතින් කොහොමද කරගන්නේ කියලා. ඒකත් මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයාලා වාණිජ්‍ය වශයෙන් මෙන්න මේ කප්පාදුව සිදු කරනවා නම් මේ කියන්නේ ඔයාලගේ පැල ගොඩාක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ ක්‍රමෙත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරනවා නම් ඔයාලා මෙන්න මේ විදිහට ග්ලව්ස් දෙකක් දාගන්න. ග්ලව්ස් දෙකක් දාගෙන ඔයාලා පැලේ කලින් බලන්න සාමාන්‍ය දිලීර හානියක් තියෙනවද කියලා ඔයාලට පේනවා. කඳ දුඹුරු පාට වෙලා තියෙනවා නම් කඳ කළු පාට වගේ වෙලා තියෙනවා නම් කඳ මුල එන්නේ ඒක දිලීර හානියක්. එහෙම දිලීර හානියක් තිබුණොත් මෙන්න මේ දේ කරන්න එපා. දිලීර හානියක් නැති ගස් වලට ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ රිකිලි නිකම්ම කැඩෙනවා. මෙන්න මේ රිකිලි ගහලකින් ඇල්ලුවම නිකම්ම ගන්න මෙන්න මේ විදිහට කොළ රිකිලි ටික මෙහෙම අයින් කරගන්න පුළුවන්. මම මේක ඔයාලට හිමීට කරලා පෙන්නන්නේ. නැත්නම් මේක මීට වඩා වේගවත්ව කරන්න පුළුවන්. එන්නේ මේ විදිහට ඔයාලට ඉක්මනින් මෙන්න මේ කප්පාදුව කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කප්පාදුව කරනවා නම් දැන් අපි ඉස්සෙල්ලත් විදිහක් බැලුවා. කප්පාදුව කතුරෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ග්ලව්ස් දෙකක් දාගෙන අතින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කප්පාදුව කරනවා නම් අපි මේකට දිලීරනාශක ඉක්මනින්ම ස්ප්‍රේ කරන්න ඕනේ. දිලීරනාශක ඉක්මනින් ස්ප්‍රේ කරන්න ඕනේ. ඔයාලට පුළුවන් ඒකට මම ඉස්සෙල්ලා කිව්ව මැන්කොසෙප් කැබ්‍රියෝටොප් ඊට පස්සේ අපි මේකට ගත්තා ක්ලෝරෝතෙල් එන්නේ දිලීරනාශක වලට අරන් මෙන්න මේකට ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ කඳට හොඳට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඔයාලා වාණිජ යෝගාවක් කරනවා ඔයාලට මේ විදිහට කරගන්න පුළුවන්. එන්නේ විදිහට ඔයාලට කප්පාදුව කරගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් අපි ඇයි මෙන්න මේ කප්පාදුව කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේක පොලිටනල් වගාවක්. පොලිටනල් වගාවක් වුණත් ඔයාලා ඕපන් ෆීල්ඩ් එකේ වගා කරා ඔයාලට මෙන්න මේ කප්පාදුව කරගන්න අවශ්‍ය වෙනවා. මොකද දන්නවද? මෙන්න මේ කප්පාදුවෙන් තමයි මෙන්න මේ ශාකය ඉක්මනට වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ අංකුර රිකිලි අංකුර මෙන්න මේ අනවශ්‍ය පත්‍රවලට මෙන්න මේ පෝෂක ඇදලා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ අවශ්‍ය නැහැ. මෙන්න මේ අනවශ්‍ය දේවල් අනවශ්‍ය පත්‍රවලටයි රිකිලි වලටයි මෙන්න මේ පෝෂක ඇදලා ගත්තම මෙන්න මේ ගහේ වර්ධනයේ බාල වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මල් වලට එන පෝෂණය අඩු වෙනවා. ඊට පස්සේ මල් කුඩා වෙලා මල් වැටෙන්න ගන්නවා. මල් පොඩි වෙනවා. ඊට පස්සේ කරල් පොඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ රිකිලි ටික ඔයාලා කප්පාදුව කරගන්න ඕනි. ආයේ මෙන්න මේ දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ ගහ ඉවලා තියෙන්නේ. දැන් මේක කුසි රසායනික ද්‍රව්‍ය යෙදුවත් මෙන්න මේ පත්‍රල් ලොකු නිසා මෙන්න මේ උඩට විතරයි වදින්නේ. දැන් මේකේ පහළට වදින්නේ නැහැ. මම ඔයාලට කලිමුත් කියලා තියෙනවා. දැන් පැලමැක්ක වගේ කොළ කොට වෙන කෘමියන්ගේ ජීවන චක්‍රයක් මෙන්න මේ මීඩියා එකෙත් ගත කරනවා. ඒ කියන්නේ මෙන්න මේ පොළොවේත් එයාලගේ ජීවන චක්‍රයක් එයාලා ගත කරනවා. ඒ නිසා දැන් මේකට කෘමිනාශක වදින්නේ නැහැ. දැන් අපි මෙන්න මේ කප්පාදුව කරාම දැන් මම කප්පාදු කරපු පැලේ මෙන්න මේ විදිහට වලට ගත්තම දැන් මේකේ කෘමිනාශක වදිනවා. මේ මීඩියා එකටත් වලට කෘමිනාශක ගහදී මෙන්න මේ මීඩියා එකටත් වදිනවා. ඒ නිසා කෘමි හානිය අවම කරගන්න පුළුවන් මෙන්න මේ කප්පාදුව නිසා. ඊට පස්සේ ඔයාලට මේකෙන් තියෙන තවත් වාසියක් තමයි දැන් ඔයාලා පොහොර පාවිච්චි කරනවා. මෙන්න මේ පොහොරවල ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය අතු වලට පොහොර යන්නේ නැතුව ඔයාලට අවශ්‍ය තැනට විතරයි පොහොර යන්නේ. එන්න එහෙම අවශ්‍ය තැනට පොහොර ගියාම
ඔයාලට පොහොර නාස්තිය අවම කරගන්න පුළුවන්. දැන් අපිට යාළුවනේ ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ මෙන්න මේ රිකි වලට නිකමට පොහොර ගියාට අපිට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ මොකද දන්නවද මේ වගාවක අපේ අවසාන බලාපොරොත්තුව තමයි හොඳ පළදාවක් ගන්න එක. මෙන්න මේ පළදාව ගන්න නම් මෙන්න මේ විදිහට කප්පාදු අපි නිවැරදිව කරගෙන යන්න ඕනි. මම අද ඔයාලට කියලා දුන්නා මෙන්න මේ කප්පාදුව අපි කොහොමද කරගන්නේ. ඊට පස්සේ කප්පාදුව කරගෙන අපිට යොදා ගන්න පුළුවන් දීලීරනාශක මොනවාද, ඊට පස්සේ මෙන්න මේ කප්පාදුවේ වාසි මොනවාද කියලා මම අද ඔයාලට කියලා දුන්නා. මෙන්න මේක එලි මහන් වගාවක් වුණත් මෙන්න මේ වගේ ආරක්ෂිත ගෘහ වගාවක් වුණා මෙන්න මේ කප්පාදුව මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මෙන්න මේක අපේ පළවෙනි කප්පාදුව. ඊට පස්සේ අපි තව කප්පාදුවක් කරනවා. ඒ කප්පාදුව ගැන වීඩියෝ එකක් මම මෙන්න මේ පැල තව ටිකක් ලොකු වුණාම එන්න එකත් ඒ වීඩියෝ එකත් අරන් එනවා. ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන් මේ channel එක අපිව subscribe කරලා තියන්න. මෙන්න මේ අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට like එකක් දාන්න. එන්න එහෙම වුණොත් ඔයාලට ඉස්සරහටත් මම දාන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලා මං හිතනවා ඔයාලා කප්පාදු සම්බන්ධයෙන් හොඳ දැනුමක් ගන්න ඇති කියලා. ඔයාලට මේක ගැන මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඒ ඔයාලගේ යාළුවොත් එක්ක බෙදා ගන්න. මොකද අපි කොච්චර දැනගත්තත් අපිට දවසින් දවස අලුත් දේවල් එකතු කරගන්න පුළුවන්. අලුත් දැනුම එකතු කරගන්න පුළුවන්. මම මේ වගාව කරගෙන යද්දිත් මට කවුරුත් කියලා දුන්නේ නැහැ මෙහෙම කරන්න, මෙහෙම කප්පාදුව කරන්න කියලා. ඒ කාලේ අපිට මේ විදිහට YouTube channel එකෙන්වත් කවුරුත් එහෙම කියලා දුන්නේ නැහැ. අපි මේ දේවල් බලලා හොයලා තමයි මෙන්න මේ ඉගෙන ගත්තේ. මම ඔයාලට කිසිම දෙයක් හංගන්න නැතුව මෙන්න මේ වගාවෙන් කියලා දෙනවා. ඒ කියන්නේ මම මේකේ පැලේ මුල සිටම අග දක්වාම දැන් වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝස් වල මම කරපු දේවල්ම තමයි තියෙන්නේ. මේ වගාවත් මම ඔයාලට ආරම්භ කරේ මෙන්න මේ වීඩියෝස් ටික අරගෙන ඔයාලට දැනුමක් දෙන්න තමයි මම මේ වගාවත් ආරම්භ කරේ. දැන් ඔයාලට පේනවා ඇති වගාව අපි කරගෙන යනවා. දැන් මේක තව ඉස්සරහට මේකේ කොළ කොට වීම මේ ඊට පස්සේ මේකේ තව කෘමි හානි, ඊට පස්සේ මේක දිලීර හානියේ දැන් මට පුළුවන් මේ වගාවෙන් ඔයාලට ඒවා එකින් එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වගාවක් ඔයාලත් කරන්න. ඔයාලා බය වෙන්න එපා. ඔයාලා වගාව කරන මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට කතා කරන්න. අපි ඕන වෙලාවක ඒවට ඔයාලට උත්තර දෙනවා. මේ වගාව ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නයි මිරිස් වගාව ගොඩක් හොඳයි. අනිත් වගාවල් වලට වඩා ගොඩක් හොඳයි. මොකද වෙළඳ පොළ මිල උස් පහත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් උස් පහත් වෙනවා ඔය අනිත් භෝග. දැන් මේ නයි මිරිස් නම් සාමාන්‍යයෙන් එහෙම මිල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සමහර ජූනි ජූලි වගේ කාලවලට පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් ඊතුරු කාලවල අවුරුද්ද පුරාම ඒකාකාරී මිලක් තියෙනවා. ඒ නිසා ඔයාලත් මේ වගාව කරගන්න. මේ වගාව කරලා ඔයාලත් හොඳ මුදලක් ඔයාලගේ අතට ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.